අනිත් ඔයගලන්ට ඔන්න අද මම කියලා දෙන්න යන්නේ රසමරස් කුමාරිකා බීම එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ වගේ කුමාරිකා බීම එකක් ඔයගලන්ට රස කර ගන්න මේ වගේ උෂ්ණ දවස්වල ඔයගලන්ට උෂ්ණ නැති කරගන්න උෂ්ණ පාලනය කරගන්න මේ වගේ රසමරස් කුමාරිකා බීම එකක් හදාගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය අපි බලමු. ඉතින් මේ වගේ අපිට තියෙන ඕනම කොහොඹ ගහකින් ඒ වගේ කොහොඹ කුමාරිකා ගහකින් ඔයගලන්ට මේ විදිහට චූටි හෝ ලොකු හෝ මොන හරි මේ විදිහට කපා ගන්න ඕනේ. ඉතින් මම ඔන්න ඔයගලන්ට පෙන්නනවා මේ විදිහට අපගේ සාරවත් බිමේ හැදෙන සාරවත් කුමාරිකා. මේ විදිහට ඉතින් මේ විදිහට ඔයගලන්ට අවශ්‍ය කරන්නේ ඔයගලන්ගේ ගෙදරේ තියෙන මේ වගේ කුමාරිකා ටිකකුත් ඒ වගේම සීනි, දහි, ලුණු විතරක් අපි බලමු දැන් පළවෙනි ස්ටෙප් එක මොකක්ද කියලා. ඉතින් ඔන්න අපේ පළවෙනි ස්ටෙප් එක තමයි මේ වගේ අපේ තියෙන කුමාරිකා ටික මේ විදිහට අපි දැන් සුද්ධ කරගන්නයි යන්නේ. මේ විදිහට දාර ටික කපාගෙන ඔන්න ඔය විදිහට අපි දෙපැත්තම දාර ටික කපා ගන්න. ඊට පස්සේ ඔයගලන්ට ග්‍රේටර් එකක් තියෙනවා නම් මේකට ගොඩක්ම පහසුයි. ඉතින් කඩේ තියෙන කුමාරිකා බීමකට වඩා කඩේ තියෙන කුමාරිකා බීමකට දාන අමුද්‍රව්‍යයක් බලද්දි මේක 100%ක් ඔයගලන්ට මේ වීඩියෝ එක බලද්දි ඔයගලන්ට තේරෙනවා 100%ක් මේක ස්වාභාවික සහ රසකාරක අඩංගු නොමැති කුමාරිකා බීමක් කියලා. ඉතින් ඔයගලන්ට මේ උෂ්ණත්ව කාලේදී ඔයගලන්ගේ ඇඟ වෙහෙසෙන ඔයගලන්ගේ වෙහෙසලා ගන්නට ඔයගලන්ට මේ වගේ කුමාරිකා බීම එකක් හදලා රස බලලා බීලා බලන්න පුළුවන්. සුද්ධ කරගත්ත විදිහ. ඉතින් මේව සුද්ධ කරගත්තට පස්සේ අපි දැන් මේව ටික හොදන්නයි යන්නේ. මේ විදිහට මේක හොදට හොද ගන්න ඕනේ. මොකද මේකේ තියෙන කහ පාට සෙවල ඒ වගේම ඔක්කොම ටිකක් දෙන්නට අපි දැන් මේ කුමාරිකා ටික හොදට සෝදගෙන වෙනත් වාසනයකට මේ විදිහට දාගන්න ඕනේ. ඉතින් ඔන්න අපි මේකට මොකක්ද කරන්න කියලා. ඉතින් ඔන්න දැන් පාත 4ක් විතර තමයි ගත්තා. දැන් ඔය 4 ඔක්කොම සුද්ධ කරලා දැන් මේ විදිහට අපි දැන් මේකට සීනි හැදි 2ක් මම නැතත් 3ක් විතර දානවා. ඉතින් මේ විදිහට සීනි හැදි 3ක් දාලා අපිට ලුණු හැදි ඔන්න කාලක් භාගයක් කාලක් විතර තමයි දාගන්න ඕනේ. ඉතින් ඔන්න ඊළඟට අපි ඊළඟට අපිට වතුර ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට අපිට අඳා ගන්නවා වීදුරු 2ක් පමණ. ඉතින් මේ විදිහට අපි වතුර වීදුරු 2ක් පමණ දා ගන්න ඕනේ. ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට දාන්න පුළුවන්. මේක ඔයගොල්ලන් අර ගොඩක් කුමාරිකා උකුවෙන් බොන්න ආස නම් මේ ඔයගලන්ට වතුර අඩුවෙන් දාන්න පුළුවන්. ඔයගලන්ට ගොඩක් අර කුමාරිකා හැපෙන්නේ නැතුව යන්න ඕන. ඔයගලන්ට මේට වඩා චුට්ටක් අඩු කෝප් දෙකට වඩා වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අපි ඉස්සෙල්ලාම දැන් මේක බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි දැන් බ්ලෙන්ඩර් කරගත්ත කුමාරිකා ටික. ඉතින් අපි දැන් මේ ටික දාමු අපේ දාගන්න භාජනයට. ඉතින් ඔන්න දැන් අපි මේ කුමාරිකා ටික අපි දාගන්න යන්නේ. ඉතින් දැන් ඔන්න අපි කෝප්පෙට මේක දාගත්තට පස්සේ එහෙම නැත්නම් ඔයගලගේ භාජනයට දාගත්තට පස්සේ අපිට පුළුවන් මේකට දෙහි සල්පක් එකතු කරන්න. මොකද මේක ඔයගලන් බ්ලෙන්ඩර් කරද්දිවත් දෙහි ටික බ්ලෙන්ඩර් කරද්දිවත් එහෙම නැත්නම්
ඔයගොල්ලෝ මේක දෙහියක කෝමාරිකායකට නිකන් දානවා තන්න එපා. මොකද මේක බ්ලෙන්ඩර් කරලා ඒ වුණාට පස්සේ තමයි මේ දෙහි ටික අපි උරාගෙන දාන්නේ. ඉතින් මේ විදිහට අපි දැන් දෙහි ඔයගලන්ට කැමති අවශ්‍ය ප්‍රමාණයට ඔයගලන්ට මේක බලලා දාගන්න. ඉතින් ඔයගලන් ලුණු සීනි ඒ වගේ ඔයගලන්ට අඩුවෙන් ඕන නම් අඩුවෙන් දාගන්න පුළුවන්. වැඩියෙන් ඕන වැඩියෙන් දාගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය තරමට ඔක්කොම දාගත්තා. ඉතින් ඔන්න ඔක්කොම දාගෙන ඉවරුනාට පස්සේ අපිට මේ විදිහට මේක කලවම් කරන්න පුළුවන්. මේ විදිහට අපිට අපේ කෝමාරිකායක රස වින්දනය කරන්න පුළුවන්. අපි බලමු අපේ ටේස්ට් එක හදපු එක නාගෙන් අහලා. ඔන්න ඉතින් අපි මේකත් හොදට උරගාගත්තට පස්සේ මේ විදිහට මේක දාගෙන අපි මේක පෙරාගෙන දාන්නේ. මේකට දෙහි ඇටත් සමග අපි දැම්ම නිසා මේ දෙහි ඇට සමග ඕනම් දැම්ම නැත්නම් ඔයගොල්ලන් පෙරා ගන්න ඕනේ. ඒකයි අපි මේ කරන්නේ. මේ විදිහට අපි අර දෙහි මේව ටික අයින්ට මේ විදිහට අපි දැන් අන්න කොමාරිකා ටික දාගත්තා. ඕන ඉතින් අපි දැන් මේක බොන්න තමයි යන්න. අපි බලමු කොහොමද රහ කියලා. ඇත්තටම රහයි. මේ මං හිතුවේ නම් මේ කොමාරිකා වලින් මේ රසට බීම එකක් හදාගන්න පුළුවන් කියලා. ඇත්තටම තමන් කොහොම රහයි. මොන වගේ මේකක් දෙන්නේ? කනවට කොමාරිකා මේව හැපෙනවද? නෑ හැපෙන්නේ නෑ. අපි බ්ලෙන්ඩර් කරලා නේද. ඉතින් මේ වගේ රහ කොමාරිකා ඒ වගේම වෙන ඒවා ඔයගලන්ට හදන්න. හා ඇත්තටම රහ ඉතින් ඔයගලන්ට තවත් වීඩියෝ අපි මේ වගේ හදාගෙන ඉතින් කොමාරිකා වීඩියෝ බලන්න.